ඇත්තටම ජාත්‍යන්තර සිරකරු දිනය වැටෙන්නේ සෑම වර්ෂයකම අගෝස්තු 10. විශේෂයෙන්ම කැනඩාවේ ඒ සිර කඳවුරක එහෙම නැත්නම් බන්ධනාගාරික ඇතිවෙච්ච සිද්ධියක් තමයි මේකට මුල් වුණේ. ඉතින් කොහොම නමුත් අපි දැන් මේ නොවැම්බර් 11 වෙනිදා ඒ ජාත්‍යන්තර සිරකරු දිනයකට සමගාමීව ඒ වැඩසටහන පවත්වනවා කොළඹ බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේදී පස්වරු 3 ඉඳලා 6 දක්වා. ඉතින් ඇත්තටම අපි ඒ දිනය යොදාගත්තෙම මේ රටේ බන්ධනාගාර සමූහ ඝාතනයක් විදිහට අපි දකින වැලිකඩ සමූහ ඝාතනය වෙච්ච දිනය සිහි කිරීම සහ ඒ දිනය මුල් කරගෙන තමයි අපි මේ දිනය නැත්නම් නොවැම්බර් 11 වෙනි දිනේ අපි යොදාගත්තේ. ඉතින් ඒ අනුව තමයි අපි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විදිහට මේ සම්බන්ධයෙන් ඒ රැස්වීම සූදානම් කරලා තියෙන්නේ. එතනදී අපි බලාපොරොත්තු වෙනවා සිරකරුවන්ගේ යුක්තිය සම්බන්ධයෙන් ඒ දැනට තියෙන කාරණා සම්බන්ධයෙන් තියෙන අඩුපාඩුකම් සහ සිරකරුවන්ගේ යුක්තිය වෙනුවෙන් කළ හැකි දේවල් මොනවද සම්බන්ධයෙන් ඒ සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී අපි විශේෂයෙන්ම තානාපති කාර්යාලවලට, මානව හිතම් කොමිෂන් සභාවට, බන්ධනාගාර කොමසාරි ජෙනරාල් වරයාට, ඒ වගේම ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයාට සහ අනිකුත් මානව හිතම් සංවිධානවල ක්‍රියාකාරීන්ට සහ අනිකුත් ක්‍රියාකාරීන්ට අපි ආරාධනා කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සිරකරුවන් සම්බන්ධයෙන් තියෙන මේ සමාජයේ තියෙන මේ බොහොම මේ ආන්තික මේ ආකල්ප වලින් ඔබට ගිහිල්ලා අපිට සිරකරුවා වෙනුවෙන් සැබෑවටම කටයුතු කිරීමේ අවශ්‍ය කාරණා මොනවද කියලා සාකච්ඡා කරලා ඒව ක්‍රියාත්මක කරන්න. මොකද අපි කොච්චර සිරකරුවන් මිනිස්සුයි කියලා අපි බොහොම කතාවක් සාකච්ඡා කරත් ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන පොළොවේ නැත්තම් ඒ වගේම තමයි ඒ සිරකරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන ඒ බලධාරී ආයතන වලට ඒ විෂයභාර අංශවලට යම් බලපෑමක් කිරීමේ හැකියාවක් අපිට තියෙන්න ඕනේ. එහෙම නැත්තම් කිසිම දෙයක් ඉටු වෙන්නේ නැති තත්වයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. දැන් ඒකේ හොඳම උදාහරණය තමයි මහර බන්ධනාගාරයේ සිද්ධිය ගත්තාම මහර බන්ධනාගාරයේ සිද්ධියේදී නීතිපතිවරයා තිබ්බ නඩුවත් ඉල්ලාස් කරගත්තා. ඉතින් දැන් ඒ වගේම තමයි මේ ඊයේ පෙරේදා අධිකරණයේදී ඇත්තටම සංවාදයට ලක් වෙන්නේ මොකද්ද? කවුද මේ සිරකරුවන්ට වෙඩි තිබ්බේ කියන එක. ඉතින් ඕක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ සිරකරුවන් ඝාතනය වෙච්ච සෑම තැනකම ඒකට අවශ්‍ය වගුත්‍රකාරයෙක් හිටියේ නැහැ. ඒතකොට මහර බන්ධනාගාරය විතරක් නෙමෙයි වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධියේදීත් ඔය විදිහටම සිරකරුවන් 27ක් මැරුණ අවස්ථාවේ නඩුවක් ගියා. ත්‍රිපුද්ගල මහාධිකරණයකින් ඒ නඩුව විභාග කළා. ඉතින් හැබැයි ඒකෙදී වැරදිකාරයා වෙච්ච ඒ පුද්ගලයා පවා ශේෂ්ඨාධිකරණේ නිදහස් වුණා. ඉතින් මම අපි අධිකරණයේ තියෙන තීරණ ගැන මම විවේචනය කරන්නේ කොහොම නමුත් අපි මේකේ වින්දිතයන් මියගිය සිරකරුවන් සහ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් ඇතුළේ වින්දිතයන්ට යුක්තිය ඉටු වෙලා නැහැ. මොකද යම් සිද්ධියක වරදකරුවන්ට එහෙම නැත්නම් සැකකරුවන් විදිහට අඳුනගෙන ඒ අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා වගේම ජීවත් වෙලා ඉන්න ඒ ඥාතීන්ට සහ අනිකුත් අයට සහ මියගිය අයට යුක්තියට කිරීමකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ පැති දෙකම තමයි සිරකරු යුක්තිය විදිහට අපි දකින්නේ. ඉතින් ඒ හින්දා යුක්තිය ඉටු වෙච්ච භාවයක් අපි දකින්නේ නැහැ. ඒ වගේම තමයි පහුගිය කාලේ පුරාම විශේෂයෙන්ම 1983 ඒ වැලිකඩ බන්ධනාගාරයේ ඒ කුට්ටමණිය ඇතුළේ ද්‍රවිඩ දේශපාලන නායකයන් ඝාතනය වෙච්ච සිද්ධිය, ඒ වගේම බිඳුනුවැව වැඩකඳවුරේ ඒ සිරකරුවන් ඝාතනය වෙච්ච සිද්ධිය, මේ කළුතර බන්ධනාගාරය, අනුරාධපුර බන්ධනාගාරය, ඉතින් මේ හැම තැනකදීම සිරකරුවන්ට යුක්තිය ඉටු වුණේ නැහැ. කෙසේ හෝ මේකට වගකියුත්තන් ඒ වගකීමෙන් නිදහස් වුණා මොන ආකාරයට හරි. ඉතින් දිගින් දිගටම මේ ආකාරයට බන්ධනාගාර පද්ධති තුල සිරකරුවන්ට යුක්තිය ඉටු කර ගැනීමේ අවශ්‍යතාවයක් අපි දකිනවා. ඉතින් ඒක අවශ්‍ය වෙනවා. මොකද සිරකරුවන්ට යම් කිසි විදිහකට Tamanට ආතතියකින් තොරව ඒ වගේම Tamanට බොහොම මානසික නිදහසකින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍ය වෙනවා. ඔවුන්ට නඩු තියෙන්න පුළුවන්. ඔවුන් වැරදිකාරය වෙලා ඉන්න පුළුවන්. නමුත් ඒ නිසාම ඔවුන්ට ජීවත් වෙන්න බොහොම ආතතියක් ඇති බොහොම වදහිංසාකාරී පරිසරයක් ඇති කරන්න අපිට බෑ. ඉතින් ඒ தත්ත්වය මත
අපි ඒ ජාත්‍යන්තර සිරකරු දිනයට සමගාමීව මේ නොවැම්බර් 11 වන දින මේ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය ඒ බල අපිට දිනට පැමිණෙන ඒ නියෝජිත සහ අනිකුත් ඒ ආයතන සම්බන්ධ වෙලා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඉදිරියට ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ වගේම තමයි දැන් ඇත්තටම සිරකරුවන්ට සැලකීම සම්බන්ධයෙන් තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරපු ගිවිසුමක්. එහෙම නැත්නම් ඒකට කියනවා අපි නෙල්සන් මැන්ඩෙලා නීති කියලා. නෙල්සන් මැන්ඩෙලා ඒ නීති රීති වලට අනුව සිරකරුවන් සඳහා තියෙනවා අවම පහසුකම් යෝජනා කරලා තියෙනවා. ඉතින් මේ අවම පහසුකම් මෙසේ යෝජනා කරලා තිබුණත් ලංකාවේ සිරකරුවන්ට බොහෝ විට ඒ අවම පහසුකම් පවා නොමැති තත්ත්වයක් තුළ තමයි තියෙන්නේ. ඉතින් රජයට යම්කිසි වගකීමක් තියෙනවා ජාත්‍යන්තර වශයෙන් එකඟතාවයක් පළ කරා නම් ජාත්‍යන්තර වශයෙන් යම්කිසි පොරොන්දුවක් වුණා නම් අපේ රටේ සිරකරුවන්ට සලකන්නේත් ඔය ජාත්‍යන්තර ප්‍රතිපත්තිය අනුව තමයි කියලා කියනවා නම් වගකීමක් තියෙනවා රජයට වගවීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඉතින් අපි හිතන්නේ අපි රජය ඒවා ක්‍රියාමාර්ග ගනී කියලා අපිට නිකන් බලන් ඉන්න බෑ. අපිට සිදු වෙනවා යම් බලපෑමක් කරන්න. අපිට සිදු වෙනවා ඒ සම්බන්ධයෙන් රජයට මඟ පෙන්වීමක් කරන්න. රජය ඒක කටයුතු කරන්නේ නැත්තම්. ඉතින් එය තමයි අපි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදියට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ.